පේනව නේද? ගොඩාක් රසයි, ගොඩාක් පහසුයි උදෑසන ආහාරයක්. මීට කලින් අපේ අම්මා channel එකේ ඉඩ්ලි ස්ටීමර් එකේ හැදුවා. ඒ වගේමයි කප්ස් වලත් හැදුවා. අද ඉඩ්ලි ස්ටීමර් නැති අයට සාස්පානේ කොහොමද ස්ටීම් කරගන්නේ කියලා දෙන්නත් එක්ක පොඩි වෙනසකුත් එක්ක රුලන් ඉඩ්ලි අරන් ආවා. ඒ වගේමයි මේක කන්න පොල් සම්බොල් චට්නි එකක් අද හදනවා. ඒ දෙකම බලලා රසට හදාගෙන කමු. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මේ තියෙන අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස් කරලා ඒ කිව්වේ නවත්තලා බලලා ලියා ගන්න. වීඩියෝ එකට description box එකේ තියෙනවා. මේ තියෙන්නේ මිලිලීටර 250 මෙෂරින් කප් එකක්. ඒකෙන් 1 භාගයක් රුලන් සෙමොලීනා. ඒ වගේම එම කප් එකෙම මුදවපු කිරි කෝප්ප එකමාරයි. දැන් ඔයාට මෙෂරින් කප් නැත්තම් ඔයා ගන්නේ මොන කප් එකද? ඒ කප් එකෙන්ම රුලනුත් මනින්න, මුදවපු කිරිත් මනින්න. එච්චරයි. දැන් රුලනුයි මුදවපු කිරි හොඳට කැට යනකම් අනා ගන්නවා. ඒ නිසා වතුර කෝප්පයක් මං ගත්තට දාන ප්‍රමාණය කියන්නයි කෝප්පේ ගත්තේ. කෝප්පෙන් භාගෙට ටිකක් අඩු වෙන්න එකතු කරගෙන අනා ගත්තා. මුදවපු කිරිවල විශේෂත්වයක් තියෙනවා. මුදවපු කිරි ගන්නකොට කල් තියාගන්න දේවල් දාපු මුදවපු කිරි නෙමෙයි, යෝගටුත් නෙමෙයි. ඔය දෙකටම නැති සාමාන්‍ය මුදවපු කිරි. අර හට්ටිවල තියෙන්නේ. සමහර හට්ටිවල තියෙන ඒවායිත් කල් තියාගන්න ඒවා දාලා තියනවා කියලා ගහලා තියනවා. ඒ නිසා බලලා අරගන්න. නැත්තම් ඔයාට මේ විදියට ලස්සනට බනිසක් වගේ එන්නේ නැහැ. දැන් මේ විදියට වහලා පැය භාගයක් තියන්න. උදේට වැඩට යන දවස්වලට නම් මේක හදාගන්න බෑ. නිවාඩු දවසේ නම් පුළුවන්. දැන් සාස්පානේ ස්ටීම් කරන එක බලමු. සාස්පානෙට වතුර කාලක් එකතු කරගන්නවා. මේ රවුම් කූලින් රැක් එක තියෙනවා. ඒකේ ගානටයි වතුර තියෙන්නේ. ඊළඟට ඔයා ගන්න කප්ස් තියලා බලන්න කොච්චරක් කප්ස් ඇතුලේ තියාගන්න පුළුවන්ද කියලා. මේ වගේ පුංචි ඒවා නම් 5ක් විතර තියාගන්න පුළුවන්. අද ස්ටීම් කරන මේ කප් එක නම් ටිකක් ලොකුයි. ඒ නිසා 3ක් තියාගන්නවා. කඩෙන් මේ කප් ගන්නව නම් සීනක්කු කප් කියලා ඉල්ලන්න. පැය භාගයකට පස්සේ මේක හොඳට උකු ගතියක් ඇවිල්ලා ඒ ගතිය යන්න මම වතුර ටික ටික දාලා යන්තම් වැක්කිරන ගතියට ගන්නවා. වතුර මේස හැඳි 1 2 3 4යි කියලා 4ක් දාගෙන ආයෙත් කලවම් කරගන්නවා. මංගාව කැරට් ටිකක් මේ වගේ ග්‍රේට් කරලා තියෙනවා. ඒ ටිකත් මම මේ විදියට එකතු කරගන්නවා. ඒ ටිකක් දාලා හොඳට කලවම් කරනවා. තවම උකු ගතිය තියෙන නිසා 1 2 තව මෙෂරින් ස්පූන් එකේ මේස හැඳි 2ක් දාලා කලවම් කරනවා. ඊළඟට මිශ්‍රණය පැත්තකින් තියලා සාස්පානේ පියන මේ විදිහට රෙද්දක් තියලා ගැට ගහගෙන වතුර එක උණු වෙන්න ලිපෝන් කරනවා. බලන්න හොඳට ගැට ගන්න හැටි අපේ අම්මා channel එකේ මුලින්ම මේ වගේ හදාගන්න කියලා දුන්න පරණ වීඩියෝ ගොඩාරියක් තියෙනවා. බර්න එකේ ගින්දර පැත්තකින් උඩට ඇවිල්ලා රෙද්ද පිච්චෙන්න පුළුවන් පරිස්සමෙන්. මේ මොනවද? ලුණු කුඩු කපාපු තේ හැන්දක්. මේ ආපසෝඩා කපාපු තේ හැන්දක්. මේ තියෙන්නේ දෙහි ගෙඩියකින් කාලක්. ගොඩක් නෙමෙයි, කාලක් මේ වගේ මිරික ගන්නවා. ඊළඟට හැන්දෙන් කලවම් කරනවා. දැන් ලුණු රස බලනවා. මට නම් ලුණු ඇති. ගොඩක් ලුණු දාන්න එපා. සම්බෝල එක්ක කනවනම් ඒකෙත් ලුණු තියෙන නිසා ලුණු ටිකක් දාගන්න. වතුර එක තවම නටලා නැහැ. ඒ අතරේ කප්ස් වල පොල් තෙල් ටික ගා ගන්නවා. ඔන්න අපි අම්ම තව ටිප් එකක් කියලා දෙනවා. පොල් තෙල් ගන්නකොට බෝතලේ කටට ඇඟිල්ල තියලා තද කරලා යාන්තම් බින්දුවක් ගන්න. දැන් වතුර එක නටනවා. ඊළඟට මේ කප් එකට එක පුරව ගන්නවා. හොඳට කටගාවටම පුරවලා ඇතුලින් තියාගන්නවා. සාස්පාන රත් වෙලා ඇති. පුරුදු නැති කෙනෙක් නම් අතට ග්ලව් එකක් දාගන්න අත පිච්චෙන්න පුළුවන්. දැන් පියනෙන් වහනවා.
ඊළඟට ලිප ඔන් කරලා ලිපේ ගින්දර මීඩියම් හයි හීට් කියන්නේ මධ්‍යම ප්‍රමාණයට වඩා චුට්ටක් වැඩි වෙන්න තියලා ස්ටීම් කරගන්නවා. කියන දේවල් ඒ විදිහටම කරන්න ඒ වගේමයි කියන පිළිවෙලත් ඒ විදිහටම කරන්න. හරියටම විනාඩි 12ක් ගියා. ආව් හරි ලස්සනයි. පිම්බිලා ඇවිල්ලා. පේනව නේද? බනිස් ගෙඩියක් වගේ. දැන් පිහිතුඩක් මේ වගේ ගාලා බලනවා පිහිතුඩේ ඇලිලා නැහැ. තුනටම මම මේ වගේ පිහිතුඩ තියලා බැලුවා. එක එක මේ වගේ ගලවලා ගන්නවා. හරි ලේසි. පේනව නේද? අනිත් පැත්තත් බලමුද? ආහා හරි ලස්සනයි. දැන් පියනෙන් වහන්න ඕනේ. ඊළඟට මේ කප්සලට ආයෙත් පොල් තෙල් ටිකක් තවර ගන්න ඕනේ. ආයෙත් ඊටු ටිකක් මේ වගේ දාගන්නවා. කෝප 3කට හරියට ගියා. රුලන් කෝප 1මාරයි මුදෝපු කිරි 1මාරයි ලොකු ඉඩ්ලි 6යි. ඇත්තට මට නම් මේ එකක් ඇති හොඳටම බඩ පිරෙනවා. එහෙනම් අපි කරපිංචකොළ චට්නි එකත් හදන හැටි බලමු. මේ තියෙන අපිට ඕන වෙන දේවල් ලේවල සීනි පාලනය කරන නිසා ඉඟුරු එකතු කරනවා. වාත රෝග නැසන්න කොලෙස්ටරෝල් පාලනය කරන්න අපිට සුදු ලුණු උදව් වෙනවා. ඒ නිසා සුදු ලුණු බික් 4-5ක් එකතු කරනවා. ශරීරයේ විස නැසන, සෙම් රෝග නැසන, ප්‍රතිශක්තිය වැඩි කරන පුදුමාකාර ඖෂධීය ගුණයක් යුතු අත්‍යවශ්‍යයෙන්ම ආහාරයට ගත යුතු ගම්මිරිස් ඇට තේ භාගයක් එකතු කරනවා. බ්ලෙන්ඩ් එක හොඳට ඇඹරෙන්නේ නැති එකක් නම් ගම්මිරිස් ටික තලලා එකතු කරන්න. දැන් අවමිරිස් කරල් 2යි රතු ලුණු නිසා ඉන්සුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදු වෙලා රුධිරයේ සීනි පාලනය කරන්න උදව් වෙනවා. ඊළඟට සියඹල ඇට 2 ලුණු තේනි භාගයකට දාලා වතුර චුට්ටකුත් දාලා දිය කරගෙන ඒ වතුර ටිකක් දාගන්නවා. මම මේකට දෙහි බෑයක් එකතු කරනවා. මේ ඉන්නේ මගේ හොඳම යාළුවෙක් කරපිංචා. දැන් අපේ චට්නි සම්බෝලේ ප්‍රධාන චරිතය තමයි කරපිංචා. ලොකු ඉති 4ක් මම එකතු කරනවා. කරපිංචා කියන්නේ ලේවල සීනි පාලනය කරන, ඒ වගේමයි කොලෙස්ටරෝල් පාලනය කරන, අනිත් එක තමයි ඇස්පෙනීම දියුණු කරන පුදුමාකාර ඖෂධයක්. දැන් මම මේක හොඳට පිටිවෙන්න අඹරගෙන ආවා. දැන් පොල් කෝප්පයක් චුට්ටක් මේ පියනට දාලා පියන තියෙන කරපිංච ටිකත් මේ වගේ අරගෙන ඉතුරු පොල් ටිකත් බ්ලෙන්ඩර් ජායකට දාලා අඹරගෙන යනවා. මේක වැදගත් ටිප් එකක්. වතුර දානකොට බ්ලෙන්ඩර් ජායක මොනතරම් ලොකු එකක් වුණත් පොල් වැහෙන ගානට විතරයි වතුර දාන්න ඕනේ. දැන් මම මේ ටික හොඳට අඹරගෙන එනවා. පේනව නේද? හොඳට පිටි වෙන්න අඹර ගන්න ඕනේ. ඔයාලා බ්ලෙන්ඩර් එකක් නැත්නම් පොල් දැම්මට පස්සේ වංගෙඩියක් නම් තියෙන්නේ පුළුවන් විදිහකට කොටා ගන්න. දැන් මේ චට්නිය අඹරගෙන ඉවරයි. ඒකට මම පොඩි ටෙම්පරාදෝකුත් දාගත්තා. ඒක නැත්නම් ටෙම්පරාදෝ නැතත් ඔයාලට කන්න පුළුවන්. පේනව නේද? මැද හොඳට ස්ටීම් වෙලා. දැන් පොඩි චට්නි ටිකකුත් බෙදාගත්තා. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. ආහා හරිම රසයි. රස වගේද? හරිම ගුණයි. අපේ අම්මා YouTube channel එකේ උදේට හදන කෑම වර්ග ගොඩාරියක් තියෙනවා. ඒ අතරේ උළුඳු, හාල් පිටි, පාන් පිටි, ආට පිටි, රුලන්, කුරක්කම් පිටි. මේ හැම එකකින්ම හදපු උදෑසන ආහාර රොටි, තෝසෙ, පිට්ටු, වඩේ මේ හැම එකක්ම තියෙනවා. ඔයාගේ දකුණට පැත්තේ තියෙන මේ රතු පාට ඩෑන්සින් ඉතලේ උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට මේ වීඩියෝ ටික වීඩියෝ කැටට එනවා. එතනින් ක්ලික් කරලා බලන්න පුළුවන්. මේ වීඩියෝ එක මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ගෙදර උයලා කෑම කන මගේ රටේ ආදරණීයන්ට බොහෝම ස්තුතියි. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook කරා 100,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට එන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ එන all කියන button එක press කරන්න.